කුරුල්ලන්ට ආස ඔයාලටමයි මේ වීඩියෝ එක. ඉතින් මාත් එක්ක ඔයාලත් යමු නුවර හන්තානේ මේ ලස්සන කුරුල්ලෝ උයනේ ලස්සන කුරුල්ලෝ බලන්න. මේ ඉතින් ඉස්සලාම නම් ඉන්නේ ඉතින් පෝසෙක්. එයාගෙත් ලස්සන බලලා මේ තියෙන ඇතුල් වෙන තැන. දැන් ඉතින් මෙතනින් ඇතුල් වුණාට පස්සේ දිගටම ඉවරයක් නැති වෙන්නම බලන්න ඉන්නේ ලස්සන කුරුළු යාළුවෝ. මේ දෙන්න තමයි මුලින්ම අපි දැක්කේ. ඒ දෙන්න නම් ගිය වෙලාවෙ ඉඳන් එකටම තමයි. මෙයා නම් මොකද්දෝ තරහකින් වගේ එහාට යනවා මෙහාට යනවා. අපිත් ඉතින් බලාගෙන හිටියා මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මන් දැක්කේ මෙන්න මේ මොනර කපල් එක. බලන්න මේ දෙන්නගේ තියෙන ආදරේ. මොනරා ඉතින් ලස්සන්ට පිල් විහිදගෙන එයාගේ පාර්ට්නර්ට පේන්න දාන්න තියෙන වැඩ ටික ඔක්කොම ඉතින් දානවා. මෙතන ඉතින් කුරුල්ලෝ බලලා නම් ඉවරයක් නෑ. මම මේ ලස්සන කුරුල්ලෝ කීප දෙනෙක් තමයි මේ වීඩියෝ එකට එකතු කරේ. මේ ජෝඩුවත් ඉතින් ඉවරයක් නැතුව එයාලගේ වැඩ නම් ඉතින් පෙන්නුවා අපි ෆෝන් එකෙන් වීඩියෝ කරන්න ගත්ත වෙලාවේ ඉඳන්. එයාගේ වැඩ ටිකත් බලලා යනකොට ඊට පස්සේ ආයේ හිටියේ ලස්සන මොනර ජෝඩුවක්. බලන්න මෙයාගේ ලස්සන ඇත්තට මන් නම් මෙච්චර ළඟට මොනරු දැක්කේ මේ කුරුළු යනෙන් තමයි. ඒ වගේම විශේෂයෙන්ම මේ සුදු මොනරු දැක්කෙත් මේ කුරුළු උයනෙන් තමයි. කියන්න බැරි තරම් කුරුළු විශේෂ ගොඩාක් මේ කුරුළු උයනේ හිටියා. ඒ වුණාට ඉතින් ඒ ඔක්කොම මේ වීඩියෝ එකට නම් ඇඩ් කරලා නැහැ. ඊට පස්සේ මේ කුරුළු ටික බලාගෙන යනකොට මෙන්න මෙහෙම ලස්සනට ජෝඩු හැදිච්ච කුරුල්ලොත් හිටියා. මේ ඔක්කොම ඉතින් ගිරව් විශේෂ තමයි. මේගොල්ලොන්ගේ ආදරේ කොච්චරක්ද කියන්නේ මේගොල්ලෝ කොතනට ගියත් මේ ජෝඩුව නම් නැති වෙන්නේ නැහැ. ඊළඟට ඉතින් මෙන්න මේ සුදු මැණික තමයි දැක්කේ. මම මෙයාට කතා කරෙත් සුදු මැණික කියලා. කතා කරාම ඔන්න ඔහම තමයි ඉතින් එයා බැලුවේ. ඊට පස්සේ ඉතින් මේ කඩලයට කකා හිටපු මේ ජෝඩුව තමයි ඊළඟට හම්බුනේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ කුරුළු ලෝකේ විශාලතම කුරුල්ලෝ තමයි මේ. ඉතින් ඔන්න ඉතින් මේගොල්ලොත් අපි ගිහිල්ලා කතා කරාට පස්සේ ඔන්න ඔහොම ආවා ඉතින්. මමත් මගේ හස්බන්ඩ්ත් හැබැයි පුද්ගලිකව මෙහෙම සත්තු හිර කරලා තියනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. නමුත් ඉතින් ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැනේ. අපි මෙයාලගේ ලස්සන බලලා ආවා ඉතින්. මේගොල්ලොන්ට කතා කරනකොට මේගොල්ලෝ මේ එනවා එක්කෙනා දුර ඉඳලා. ඉතින් මෙතන කුරුල්ලෝ සේරම බලලා ඉවර වෙලා අපි ඉතින් මෙන්න මෙහෙම ෆ්‍රෙෂ් ජූස් එකකුත් අපි හැමෝම බිව්වා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලා බලන්නකෝ. එහෙනම් තව